ආයුබෝවන් යාළුවනේ උදස්සේර සිංහ ගිය සුමානේ මට අඟහරුවාදා අඟහරුවාදා නෙමෙයි සෙනසුරාදා මම ඕගොල්ලන්ට මැසේජ් එකක් එවලා තිබ්බා ඕගොල්ලන්ට ඒ කියන්නේ සෙනසුරාදා බ්‍රහස්පතින්දා මිස් වෙච්ච මේ ලෙක්චර් එක සෙනසුරාදා කරනවා කියලා නමුත් මගේ කාර්ය බහුලත්වය නිසා මට ඒක කරන්න බැරි වුණා ඒක ගැන අතිශයින්ම කනගාටු ප්‍රකාශ කරනවා බොහොම ස්තුතියි ජොයින්ට් වුණාට ගොඩක් අය ජොයින්ට් වෙලා ඉන්නවා ගොඩක් අය view කරලා තිබ්බ මගේ last video එක දෙවෙනි කොටස ඉතින් ගොඩක් කාලය පරිශීලනය කරන එක ටිකක් අමාරුයි මේ දවස්වල ඒකයි මට සෙනසුරාදා ලෙක්චර් එක මිස් වුනේ අද තුන්වෙනි කොටස ඊට පස්සේ බලාපොරොත්තු වෙනවා හැම බදා අද අඟහරුවාදා ලබන මේ බ්‍රහස්පතින්දා මට කරන්න වෙන්නේ නැහැ සෙනසුරාදා මම පුළුවන් තරම් උත්සාහ කරනවා හතරවෙනි කොටස කරන්න මේ වගේ පොඩි දැනුම් දීමකින් මම පටන් ගන්නවා දැන් මිනිත් 10කට ඉස්සෙල්ලා මම ඔයගොල්ලන්ට මෙසේජ් එකක් දැම්මා ඒක ඔයගොල්ලෝ ගන්න ඇති. අනේ බොහොම ස්තුතියි. එක්ක වුණාට බොහොම කනගාටුයි මට ලබන සෙනසුරාදා ලෙක්චර් එකට එන්න බැරි වුණාට. දැන් අද කතා කරන්නේ දැන් ඔයගොල්ලෝ ටිකක් භාෂාව ගැන දන්නවා. පුළුවන් නම් ඔයගොල්ලන් ඔන්ලයින් ගිහිල්ලා ඉතාලි භාෂාවේ මේ ඒ කියන්නේ ඔන්ලයින් ගිහිල්ලා ඉතාලි භාෂාවේ ඉතාලියෙන් වුණත් කමක් නැහැ ප්‍රාරම්භක භාෂාව ආරම්භ වෙන්නේ කොහොමද කියලා නේද ඒ ටික ඊළඟට ඔයගලන්ට ඒ කියන්නේ ඒ වගේ වෙබ්සයිට් වලට ගිහිල්ලා බලනකොට ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා බලනකොට ඔයගලන්ට වචන හිම පිකප් කරගන්න ලේසි. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ වචන අඳුන ගන්න. ඉතින් මම ඔයගලන්ට අද තවත් ටිපයක් දෙන්නම් කොහොමද ඒ කියන්නේ දැන් ඒ වගේ මොකක් හරි දෙයකදී මොකක් හරි ව්‍යාකරණ වාක්‍යයක් දැක්කහම කොහොමද ඉස්සෙල්ලා ඔයගොල්ලෝ අඳුරගන්න එපේ වචන මොනවාද කියලා නැත්නම් අලුත් භාෂාවක තේරෙන්නෙම නැහෙනේ. ඒක නිසා මේ අද කරන්නේ ඒකෙන් කොටසක්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට වචන මොකක්ද කියලා අඳුනගන්න. දැන් නම් තියනවා ඒ කියන්නේ සබ්ජෙක්ට්ස් තියනවා ක්‍රියාපද තියනවා නාමපද තියනවා ඒවා මොනවද කියලා දන්නේ නැහැ නේ ඔයගොල්ලෝ අලුත් භාෂාවක. අද දෙන්නම ඒ වගේ එක ටිපයක් වාක්‍ය අද කරන්න යන්නේ වාක්‍ය කියන එක මේකේ අපි වාක්‍යයක් තැනීමේදී ඔයගොල්ලෝ දන්නවා සබ්ජෙක්ට් ප්‍රෙඩිකාතෝ ඒ කියන්නේ සිංහලෙන් කියනවා නම් සබ්ජෙක්ට් එකක් කියන්නේ නාම පදයක් නේද මේක ලිව්වනම් හරි සිංහලෙන්ම මේක මේ ප්‍රොනවුන්සේෂන් එක මේකේ සොජෙට්ටෝ මේ හැම වෙලේම ඩබල් තියෙනකොට ඒ කියන්නේ it සොජෙට්ටෝ ඒ කියන්නේ ඩබල් එක ඒ විදිහටම ප්‍රොනවුන්සේෂන් වෙනවා ඉතාලි ප්‍රොනවුන්ස් කරනවා ඉතාලි භාෂාවේදී මේක නාමපදයකුයි ක්‍රියාපදයකුයි එක්ක වෙලානේ සාමාන්‍ය සිංහලයේදී වචන හැදෙන්නේ මේක මේ ෆ්‍රාසේ මේක ප්‍රොනවුන්ස් කරන්නේ ෆ්‍රාසේ ඊළඟට ප්‍රෙඩිකාතෝ එක තමයි ක්‍රියාපදය මේක ප්‍රොනවුන්ස් කරන්නේ මේ විදිහට pre di ka to ප්‍රෙඩිකාතෝ මේක තමයි ක්‍රියාපදේ ඔයගොල්ලන්ට ඕනනම් ටේබල් එක ලියා ගන්න මේ ඉතාලි භාෂාවට කෙටි මඟ පොතේ ඒක තියෙනවා 68 වෙනි එකේ 68 වෙනි පිටුවේ ඊළඟට මේ දැන් සාමාන්‍යයෙන් මම දැන් ඔයගොල්ලන්ට ඒකේ දීලා ඇති උදාහරණයක් දැන් මෙතන මම කියලා තියෙන්නේ වාක්‍යයක හැදිලා තියෙන නාම පදයකින් ක්‍රියාපදයකින් කියලා ඊළඟට අපි හිතමු දැන් නාම පදයකින් ක්‍රියාපදයකින් ඒක වාක්‍ය එක වුණාම දැන් අපි දැන් නාම පදේ බත් කියලා ගත්තොත් මම පොතේ තියෙන උදාහරණෙම ගන්නම් නාම පදේ බත් කියලා ගත්තොත් ක්‍රියාපදය අපිට මේ කෑවා. එතකොට මේ කෑවේ කවුද කියලා ඒක මේ තේරෙන්නේ නැහැ. නමුත් අපි කිව්වොත් එහෙම මේ ක්‍රියාපදේ කෑවා කියලා ගත්තොත් නාමපදය
බත් කියලා ගත්තොත් බත් කෑවා. ඒතකොට කවුද කියලා තේරෙන්නේ නැහැ. නමුත් අපි ක්‍රියාපදයේ සාමාන්‍ය සිංහල භාෂාවෙන් නම් ක්‍රියාපදය කෑවාය. කෑවාය කිව්වොත් අපි දන්නවා ගෑනු කෙනෙක් කියලා, කෑවේ කිව්වොත් අපි දන්නවා පිරිමි කෙනෙක් කියලා. අන්න ඒක තමයි ඕගොල්ලන්ට අද ඒ කියන්නේ ගැහැණු පිරිමි ભેදය. එහෙම නැත්නම් කොහොමද මේ වාක්‍යයකදී මේ verb කියන්නේ ක්‍රියාපදය. හරි? sorry. මේක ඇත්තටම ක්‍රියාපදේ නෙවෙයි, මේකට මෙතන තමයි ක්‍රියාපදේ වෙන්නේ. නමුත් ප්‍රෙඩිකාතෝ එකේ කෑල්ල තමයි, ඒ කියන්නේ ප්‍රෙඩිකාතෝ එක හදන කෑල්ල. ප්‍රෙඩිකාතෝ කියන්නේ කොටස කියන එක. දැන් මම අතන ක්‍රියාපදේ කියලා ලිව්වේ මොකද සාමාන්‍ය සිංහල භාෂාවෙන් නාමපදයක එක්කහුව වෙලා නාමපදයක් ක්‍රියාපදයකට එක්කහුව වෙලා වාක්‍යයක් හදනවා කියලානේ. නමුත් මේකෙදි එහෙම නෙමෙයි. මේ ප්‍රෙඩිකාතෝ කියන්නේ මේ නාමපදයට එක්කහුව වෙන කෑල්ල. මේකත් ඊළඟට නිර්වචනය කරලා තියෙනවා දෙකකට. ඒ කියන්නේ අර ඔයගොල්ලෝ කෑවාය කියන එක අන්න ඒ කියන්නේ කෑවාය කියන එක මම කිව්වේ කෑවාය කියන ගෑනු කෙනෙක් නිසා මේකත් ඒ ක්‍රියාපදය නාමපදයක් එක්කහුව වෙලා තමයි මේ ප්‍රෙඩිකාතෝ කෑල්ල හැදෙන්නේ. කියන්නේ මේ ප්‍රෙඩිකාතෝ කියන්නේ එකතු වෙන කොටස කියන එක. මේ නාමපදයට එකතු වෙන කොටස කියන එක තමයි ප්‍රෙඩිකාතෝ කියන එකෙන් හඳුන්වන්නේ. දැන් මෙතන මේ නෝමි ඇත්තට නෝමේ. එතකොට මේ ඒකත් දෙකකට බෙදලා තියෙනවා. දැන් මේකට තමයි ඇත්තටම අර කෑවාය කොටස එනවා කියන එක කියන්නේ. මේකත් මේ දෙකකට බෙදලා තියෙනවා. ආටිකලෝ එකකින් මම ගිය පාර කිව්වා ආටිකලෝ එකකින් තමයි, ඒ කියන්නේ උපකාරක පදයෙන් තමයි නාම පදය නිර්වචනය කරන්නේ. ඒකෝර මේක අනිවාර්යෙන් මේ ඒ කියන්නේ ගෑනුද පිරිමිද කියලා මේ නෝමි දැනගන්නේ ඔයගොල්ලෝ අර මේ උපකාරක පදේ. මේකත් පොතේ ලියවන්න ඒක ලියලා ඇති. ආටිකලෝ නෝමි කියලා ආයෙත් මේක දෙකට බෙදනවා නැත්නම් ඒක හඳුනගන්න බෑ. හරි? ඊළඟට මෙතන ආටිකලෝ නෝමි කිව්වම දැන් අපි එක උදාහරණයක් ගමු. දැන් කියන්නේ වාක්‍යයක් අපි පටන් ගමු. ඔන්න මේකේ තියෙන එක මම ගොඩක් වෙලාවට මේ පොත ඔයගොල්ලන්ට ෆලෝ කරන්න ලේසි නිසා සමහර වෙලාවට පොතේ හැමදේම ලියන්න බෑ. පොතේ හැමදේම ලියන්න බෑ. ලිව්වත් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඒක නිසා දැන් يعني මේ මම පොතේ උදාහරණෙම ගන්නෙ. ඔයගලන්ට ඒතකොට කීප පාරක් බලනකොට මේ වීඩියෝ එක ආයෙ බලනකොට ඔයගලන්ට ඒවා මේ තේරෙනවා. ඒක නිසා ඊළඟ මෙන්න මේ වාක්‍ය ගමු අපි. හරි මෙතන නෑ ඔයගලන්ට දෙකක් හඳුන ගන්න පුළුවන් නේ. මේක වාක්‍යයක්. මේක il cantante canta un canzone. දැන් මෙතෙන්දී ඔයගලන්ට ගිය පාර කිව්ව නිසා මේක උපකාරක පදයක් කියලා ඔයගොල්ලෝ අඳුනගත්තා. මේකත් විශේෂිත උපකාරක පදයක් කියලා මම ගිය පාර කියලා දුන්නා. ඌනා කිව්වොත් එකයි, ඌනා කිව්වොත් ඒක, උන් කිව්වොත් ඒක පිරිමි, ඌනා කිව්වොත් ඒක ගැහැණු. ඒක මම ගිය පාර එකේ මම කියලා දුන්නා. එතකොට දැන් ඕගොල්ලෝ දන්නවා මේ කියන්නේ මේක තියෙනවා නම් මේක නාම පදයක්. right? මේක තියෙනවා නම් මේකත් නාම පදයක්. එතකොට මේ දෙක අඳුනගත්තා. එතකොට මේක මොකද්ද? මේ වාක්‍යයේ il cantante soggetto කියන්නේ මේ il cantante මේ නාම පදය මෙන්න මේ ටික එතකොට අනිවාර්යයෙන්ම මේ ප්‍රෙඩිකාතෝ ගණයට අයිති වෙනවා.
කාන්ත උන් කන්සෝනේ කියන එක ප්‍රෙඩිකාතෝ ගණයට අයිති වෙන්නේ මොකද ඒ කියන්නේ නාම පදයට එකතු වෙලා තියෙන කොටස ප්‍රෙඩිකාතෝ අපි කිව්වා ප්‍රෙඩිකාතෝ කියන්නේ සම්පූර්ණයෙන්ම ක්‍රියාපදයක් නෙමෙයි මේ නාම පදයෙන් කරන දේ හරි ඒ නාම පදයෙන් විස්තර කරන දේ තමයි එකතු වෙන කෑල්ල කියන එක තමයි ප්‍රෙඩිකාතෝ කියන්නේ. ඒතකොට මේ එකතු වෙලා තියෙන මෙතන කෑල්ල කාන්ත උන් කන්සෝනි කියන එක මේ නාම පදයට. ඒතකොට මෙතන උන් කන්සෝනි කියන්නේ මොකද්ද? මේ උන් කියලා තියනවා නම් මේ කන්සෝනේ අනිවාර්යයෙන්ම නාම පදයක් වෙනවා. right? එතකොට ඒක අනිවාර්යයෙන්ම විය යුත්තේ මෙන්න මෙතෙන්ට එන නෝමි එක. ඒක තේරෙනවනේ ඔයගලන්ට. ඊළඟට එතකොට මොකද්ද මේ කාන්ත කියන්නේ? කාන්ත කියන්නේ කෙලින්ම verb එක. හරි? verb එක කියන්නේ ක්‍රියාපදේ. මේ අනිත් එක මේකට කියන්නේ verbo. මේක මේ කියන්නේ pronunciation එක ඔයගලන්ට අද ටිකක් පරක්කු වුණත් කොහොමත් මම ඔයගලන්ට වේලාසන දැනුම් දීමක් නොකරත් ඊළඟ 4 වෙනි පාඩම මම ඔයගලන්ට මේ හරි විදිහට ඒ කියන්නේ මේ 4 වෙනි පාඩම පරක්කු වුණත් ඔයගලන්ට ආයේ මගේ මේ ප්‍රොෆයිල් එකට ගියාම මේක තියෙනවා ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේක ප්‍රොනවුන්ස් කරන්නේ verbo කියලා. එතකොට අද අපි කතා කරන්නේ මේ verbo කියන කොටස. හරි? එදා කතා කරා ඉල්නෝ මෙනෝ කොහොමද නාම පදයක් හැදෙන්නේ මේ ප්‍රෙඩිකාතෝ එකේ කෑල්ලක් වන ක්‍රියාපදය තමයි අද කතා කරන්නේ. හරි. ඔයාලට පොත තියෙනවා නම් ඔයගොල්ලෝ තෝරගන්න මේ යන්න ක්‍රියාපද කියන එක කියන තැනට මම හිතන්නේ එක එකසිය 12 නේද? මේ ක්‍රියාපදවල නීති කීපයක් තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි ක්‍රියාපද කොටස් 3කට තියෙන. 3කට බෙදෙනවා. ඒ කොටස් 3 වෙනම කියන්නම් මං. sorry. ඊළඟට ක්‍රියාපද වර්ග 3ක් තියෙනවා. ක්‍රියාපද ඉතාලි භාෂාවේ යොදන්න ඉස්සෙල්ලා ක්‍රියාපද හඳුන ගන්න ඕනේ. ඉතාලි භාෂාවේදී මම කිව්වා වගේ ડોකියුමන්ට් එකක හරි පොතක හරි මොකක් හරි දැක්කහම ඕගලන්ට ඒක හඳුන ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතාලි භාෂාවේ මේ ඒ කියන්නේ මේක ක්‍රියාපදයක්ද නාම පදයක්ද කියලා. දැන් මම කියන්නේ verb එකක්. ඒ කියන්නේ ක්‍රියාපදයක් හඳුන ගන්න ක්‍රම මොකක් හරි ඒ කියන්නේ අඳුරගන්න පුළුවන් ඒ කියන්නේ urge වෙන අඳුරගන්න උපකාරී වෙන දේවල් තමයි මේ මම කොටස් 3ක් තියෙනවා ඒක මම කියන්නේ ඊට පස්සේ ක්‍රියාපද වර්ග 3ක් තියෙනවා
වර්ග තුනක් තියෙනවා. ඊළඟට ක්‍රියාපද වලට කාලයක් තියෙනවා ඉතාලි භාෂාවේ. ක්‍රියාපද කාලාත්‍රයන්ගේ යෙදෙනවා. හරි. ඔය කොටස් තුන තමයි ප්‍රධාන වශයෙන් ක්‍රියාපදයක් අඳුනගන්න තියෙන විදිහ. මේක පොතේ ක්‍රමයටම නෙමෙයි. දැන් මට ඔයගලන්ට කියලා දෙන්න පහසු ඔයගලන්ට ඔළුවට යන ටික තමයි මම මේ කියන්නේ පුළුවන් තරම් උත්සාහ කරන්නේ සරල විදිහට. එහෙම නැත්නම් පොතේ මොකක් හරි දෙයක් තියෙනවා නම් ඒක ඔයගලන්ට පැටලිලි සහිත නම් ඒ වගේ ඒක මේ ලෙක්චර් එකෙන් ක්ලියර් කරගන්න පුළුවන් නිසා. ක්‍රියාපද කොටස් තුනක් තියෙනවා. ක්‍රියාපද වර්ග තුනක් තියෙනවා. ක්‍රියාපද සඳහා කාල තියෙනවා. හරි මේ මම ඒක ඉස්සෙල්ලා කියන්න මේ ක්‍රියාපද කොටස් තුන තමයි මම මෙතනම ලියන්නම් ඒවා පස්සේ වෙනම නිර්වචනය කරනවා. පළවෙනි එක අවසිලියාරි. අවසිලියාරි කියන්නේ මේ ඒ කියන්නේ අවසිලියාරි කියන්නේ සාමාන්‍යයෙන් කොහොමද ඒක කියන්නේ අවසිලියාරි කියන්නේ උපකාරක වන කියන එක තමයි. කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් නම් is are was අන්න ඒක තමයි මේ auxiliary කියන එක කියන්නේ. පළවෙනි එක auxiliary verb. අනිත් එක මම කියන්න ඕනේ මම verb කියලා කියන්නේ හැම වෙලේම verbo කියන්නේ ඔයගොල්ලෝ මේ වචනේ ගිය පාර අර masculine feminine කියන එකේ verb o අකුරෙන් ඉවරනවා ඒක masculine. එතකොට මම verb o අකුරෙන් ඉවර වෙනවා නේද? එකයි. පිරිමි එකයි. ඒ කියන්නේ පිරිමි ගණයට වැටෙන්නේ නාම පදේ verb කියන්නේ නාම පදයක්නේ. o එකකින් ඉවර වෙනවා නම් ඒක පිරිමි ගණයට වැටෙනවා. ඊළඟට I එකකින් ඉවර වෙනවා නම් මේ o එකකින් ඉවර වෙන එක බහුවචනයට එනකොට අනිවාර්යයෙන්ම I එකකින් ඉවර වෙන්න ඕනේ. එතකොට ඒක verb වෙනවා. ඒක නිසා මම verb කියනකොට ඒක ඔයගොල්ලන්ට බය වෙන්න එපා. ඒක ඔයගොල්ලෝ දන්නවා. ඔයාලා පොඩි හරි ඊළඟට මේ ක්‍රියාපද කොටස් තුනේ පළවෙනි එක අවසිලියාරි දෙවෙනි එක රෙගුලාරේ ඒ කියන්නේ යම් කිසි ක්‍රමයකට යන එකක් කියන එක රෙගියුලර් කියන එක ඊළඟට තුන්වෙනි එක ඉරෙගුලාරේ right මේ ක්‍රියාපද කොටස් තුනේ auxiliary regular irregular කියලා කොටස් තුනක් තියෙනවා. ඊළඟට ක්‍රියාපද වර්ග තුනක් තියෙනවා. ඒ පළවෙනි නීතිය තමයි ඒ කියන්නේ ක්‍රියා verb එකක් හඳුන ගන්න පුළුවන් පළවෙනි කියන්නේ පළවෙනි රීතිය නේද? ඒවට කියන්නේ රීතිය තමයි මේ ඒක. ඊළඟට 113 වෙනි පිටුවේ කියලා තියෙනවා මම අවධානයෙන් බලන්න කියලා දෙන්න යම් වචනයක් ආරේ ඒරේ ඊරේ යන්නේ අවසන් වන්නේ නම් ඔයගොල්ලන්ට ඒක අනිවාර්යෙන් ක්‍රියාපදයක් කියලා අඳුන ගන්න පුළුවන්. අන්න ඒක තමයි මෙතන කියන්නේ ක්‍රියාපද වර්ග තුනක් තියෙනවා කියලා. එකක් ක්‍රියාපදය ආරේ කියන එකේ ARE right ARE වලින් අවසන් වෙනවා නම් දෙක ERE වලින් අවසන් වෙනවා නම් තුන IRE වලින් අවසන් වෙනවා නම් මේවා වචන වාක්‍යයක යෙදিলা තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ඒක ක්‍රියාපදයක් කියලා. ඒ කියන්නේ නාම පද වල සමහර දේවල් වල එනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට භාෂාව දිගටම කතා කිරීමේදී භාෂාව දිගටම කතා කිරීමේදී භාෂාව හසුරවනකොට ඔයගොල්ලන්ට ඒ කියන්නේ නාම පදේ ක්‍රියාපදේ වෙනස අඳුන ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම භාෂාවේ පරිණතභාවය අනුව. ඊළඟට මේ නමුත් මේ ARE ERE IRE වලින් අනිවාර්යයෙන්ම ක්‍රියාපදයක් අවසන් වෙන්න ඕනේ. ක්‍රියාපදේ කාලාත්‍ර වලට බෙදලා තියෙනකොට ඒකට කියන වචන වෙනස් වුණාට මේ ඒ කියන්නේ කාලාත්‍රයට ඉස්සෙල්ලා ඒ කියන්නේ ක්‍රියාපදය
නිර්වචනය කරන්න මෙන්න මේ තුන අනිවාර්යයෙන්ම ඒ කියන්නේ අකුරු තුනෙන් ඉවර වෙන්න ඕනේ. මම උදාහරණයක් කියන්න මේකට පස්සේ උදාහරණ දැන් මම මෙතනම තියෙන උදාහරණ වෙතියි auxiliare මේකත් ක්‍රියාපදයක් regolare මේකත් ක්‍රියාපදයක් මේ පළවෙනි එකට අඩංගු වෙන ඒවා මේ irregolare මේකත් ක්‍රියාපදයක් ඕකේ ඒගොල්ලන්ට එතනම තියෙනවා ඒක බට් මම ඒක මේ නිර්වචනය කරන්න ඒක පස්සේ මේකට කිව්වහම පස්සේ දැන් තුන්වෙනි එක ක්‍රියාපද සඳහා කාල ඇත මේ කාල ටිකක් ඉටෙම්පි කියලා මම ඇති ඒ කාලාත්‍රයන් දිහි යෙදෙන ආකාරය ඉටෙම්පි කියලා මම වෙනම පාඩමක් වෙනම ටිකක් සංකීර්ණ පාඩමක් ඒක මම වෙනම පාඩමක හඳුන්වලා ඇති 120 130 කියන දෙකේම නමුත් මේ මෙතන අනිවාර්යයෙන්ම මේ ක්‍රියාපද සඳහා කාල ඇත කියන්නේ ඒක තුන්වෙනි නීතිය විදිහට කියලා තමයි පිළිගන්නේ ඒක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ මතක තියාගන්න ඕනේ කියන්නේ ඔයගොල්ලන්ට නැත්තම් වාක්‍යයක් කියවනකොට ඒක කොහොමද අඳුරගන්නේ කියන එක කරගන්න අමාරුයි. right? ඊළඟට මේ කාලාත්‍රයන්ගේ යෙදෙනකොට ඉතාලි භාෂාවේදී කාලාත්‍රයන් තියෙනවා ගණනාවක්. ඒ කියන්නේ කාලාත්‍රයන් ගණනාවක් කියන්නේ ඒ ලොකු ඈත අතීතයකට වුණ දෙයක්. ඒ කියන්නේ 1400 ගණන් වල වුණ දෙයක්. බෞද්ධ කාලේ වුණ දෙයක්. ඊළඟට 1400 ගණන් වුණ දෙයක්. ඊට පස්සේ 1000 මේ කියන්නේ මේ ශතකයේ 2000 මුල වුණ දෙයක්. ඊළඟට මේ අපි හිතමු ගිය අවුරුද්දේ වුණ දෙයක්. ඊළඟට මේ ඊයේ පෙරේදා වුණ දෙයක්. ඊළඟට මේ දැන් පැයකට ඉස්සෙල්ලා වුණ දෙයක්. ඊළඟට මේ දැන් වුණ දෙයක්. ඉතින් මේ වගේ කාල තියෙනවා ගොඩක් මේ ඉතාලි භාෂාවේදී. ඒක ඇත්තටම මේ ඒ කියන්නේ එච්චරම සාමාන්‍ය භාවිතයේදී භාවිතා වෙන්නේ නැහැ. සාමාන්‍ය භාවිතයේදී මේ මම හිතන්නේ පොතේ 122 122 වෙනි පිටුවේ තියෙනවා කාලාත්‍ර 6ක්. අන්නේ කාලාත්‍ර 6 මතක තියාගත්තාම හරි. කියන්නේ දැන් වෙන එකේ නම් ඔයගොල්ලන්ට දැන් මේ දැන් වුණ සිදු වෙලා ඉවර වුණ දෙයක්. එහෙම නැත්නම් දැන් වෙමින් පවතින දෙයක්. දැන් මේ ක්ෂණිකව වෙන්න තියෙන දෙයක්. කියන්නේ ඊළඟ මොහොතේ වෙන්න තියෙන දෙයක්. ඊළඟට හෙට වෙන්න තියෙන දෙයක්. ඊළඟට අවුරුදු ගානකට වෙන්න තියෙන දෙයක්. ඊළඟට ශතක ගණනාවකට පස්සේ වගේ කාල ගොඩක් තියෙනවා ඉතාලි භාෂාවේදී. ඒක ඔයගොල්ලෝ වැඩි හිතන්න එපා. ඒක හිතන්න එපා නෙමෙයි. ඒ කියන්නේ ඒක වැඩි භාවිතා වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට අවශ්‍ය නැහැ unless otherwise ඔයගොල්ලෝ මේ භාෂාව ගැන පොතක් ලියනවා. නේ? ඉතින් ඒක නිසා ඒක නිකන් take it easy. smooth එකේ යන්න කොහමරි මේ කාල 6යි මතක තියාගන්න. ඒ කාල 6 මම ඔයගලන්ට මේ පොතේ වෙනම විස්තර කරලා ඇති 122 වෙනි පාඩමේ ඊළඟට දැන් මේක මම අද පුළුවන් තරම් උත්සාහ කරනවා ඉවර කරන්න. but ඒ කියන්නේ කාල 6 ඉවර කරන්න බෑ. ඒ කියන්නේ මේ කොටස් තුනේ ඒ කියන්නේ ඉවර කරන්න බෑ කියන්නේ ඒක ලොකු ටොපික් එකක්. මේ නමුත් මම දැන් මෙතන ලියන්න ඒ ටික පළවෙනි එක passato remoto මේක ඔයගලන්ට ඒක මේ රිමෝට් කියන එක ඔයගලන්ට රිමෝට් කියන එකෙන්ම තේරෙනවනේ ගොඩක් කාලයකට ඈත වුණ දෙයක් දෙවෙනි එක imperfecto මේකෙදි imperfect කියන්නේ imperfect කියන්නේ ඒක වුණාද නැද්ද හරියටම දන්නේ නැහැ. නමුත් ඒකත් ගොඩාක් කාලයකට වුණ දෙයක්. නමුත් ඒකෙන් නිර්වචනය වෙන්නේ මේ කියන්නේ අවිනිශ්චිතවා. right? ඒ පස්සේ passato prossimo මේ passato prossimo තමයි ගොඩාක් වෙලාවට අතීත විදිහට ඉතාලි භාෂාවේදී පාවිච්චි වෙන්නේ. සාමාන්‍ය ඒ කියන්නේ documents වල පොත්වල ඊළඟට මොකද ඔයගොල්ලෝගේ lectures වල ඒ කියන්නේ සාමාන්‍ය භාවිතා වෙන ඉතාලි භාෂාවෙන් ඔයගොල්ලෝ lecture එකක් ගන්නවා නම් ගොඩක් වෙලාවට මේ passato prossimo කියන එක තමයි පාවිච්චි වෙන්නේ. ඒක සාමාන්‍ය ගෙවල් වල භාෂාවේදී මේක තමයි පාවිච්චි වෙන්නේ. ඊළඟට 4 presente
ඊළඟට presente prossimo sorry presente progressivo කියන්නේ දැන් present කියන්නේ මේ දැන් තියෙන එක දැන් presente progressivo කියන්නේ ඒකත් ඔයගොල්ලන්ට ඉංග්‍රීසි දන්නව නම් තේරෙනවා දැන් කියන්නේ වෙමින් පවතින දේවල් මේක දැන් වෙන දෙයක් මේක දැන් වෙමින් පවතින දේවල් මම නිල් පාට තෝරගත්ත ඔයගොල්ලන්ට ටිකක් වෙනසක් වෙන්න අද දවසේ ලෙක්චර්ස් වලට බට් ඒක හොඳයිද කියලා දන්නේ නැහැ මේ ඉතුරු ටික මෙතන presente progressivo ඊළඟට higher නම් සිම්පල් එක ෆියුචර් කියන එක. right දැන් මම වෙනම කියන මේව ප්‍රොනවුන්ස් වෙන්නේ කොහොමද කියලා passato remoto imperfetto passato prossimo presente presente progressivo ඊළඟට futuro futuro කියන්නේ future කියන එක. හරි මේ ටික තමයි ඔන්න ක්‍රියාපදයේදී ටිකක් අපහසුයි ඔයගොල්ලන්ට තේරුම් ගන්න නේද? ඒ කියන්නේ පේනවද දන්නේ නැහැ. ක්‍රියාපද කොටස් තුනයි, ක්‍රියාපද වර්ග තුනයි, ක්‍රියාපද සඳහා කාල තියෙනවා. ඒ කාල සාමාන්‍ය භාවිතයේදී 6. ක්‍රියාපද කොටස් තුන auxiliare, regolare, irregolare, ක්‍රියාපද වර්ග තුන are, ere, ire, ක්‍රියාපද සඳහා කාල passato remoto imperfetto passato prossimo, presente progressivo, futuro. මෙතන අර දෙවෙනි කොටස මං කිව්වේ දෙවෙනි ක්‍රියාපදයක් නිර්මාණය වෙලා තියෙන sorry දෙවෙනි රීතිය තමයි අද මම කියලා ඉවර කරන්න යන්නේ මේක ටිකක් අන්තිම කොටස කියන්නේ අද දවසේ අන්තිම කොටස මං කිව්වා එකකට ඒ කියන්නේ දෙවෙනි රීතිය තමයි දෙවෙනි රීතියේ පළවෙනි එක තමයි ආර වලින් ඉවර වෙනවා ඒරි වලින් ඉවර වෙනවා ඊරේ ඊරේ ඒරේ ආරි මේවට උදාහරණ දීලා මම අද ලෙක්චර් එක ඉවර කරනවා පළවෙනි එක මංජාරේ ඒ කියන්නේ මේක රෙගියුලරි ඉතාලි මේක කට වචනින්ම තමයි පාඩම් කරලාම තමයි ওই භාෂාව භාවිතයෙන්ම තමයි ඔයගොල්ලන්ට ග්‍රහණය කරගන්න පුළුවන් මේවයි මේ ඉවර වෙන පද වල අණුව මේක යෙදෙනවා කියන එක තමයි මට කියන්න ඕනේ මංජාරේ ඊළඟට නිකන් උදාහරණයක් ගමු ඔයගොල්ලෝ පොතේ තියෙන ඒවාම නෙමෙයි මට කටට එන ඒවා කියන්නේ මම nuotare right ඊළඟට cercare fare dare
මේ පහස් excuse me පහසුයි කියලා හිතන ඒවා තමයි මම කිව්වේ. නමුත් ඒ කියන්නේ උදාහරණ කීපයක් විතරයි. මේකට වඩා මම කියන්නේ භාෂාවක් වුණාම ක්‍රියාපද අනන්ත ගණනාවක් තියෙනවා. නමුත් මේ ආරයට මම ඔයගලන්ට උදාහරණ ටිකක් විතරයි මේ මම කිව්වේ. මීට වඩා තියෙනවා. මීට වඩා තියෙනවා කියන්නේ ගොඩක් තියෙනවා. ඒවා ඔයගොල්ලෝ භාවිතයෙන් දැනගන්න ඕනේ. හරි ඊළඟට මංජාරේ. මංජාරේ කියන්නේ ඒක ප්‍රොනවුන්ස් වෙන්නේ මෙහිමයි. මංජාරේ. මේක ජා කියලා තමයි කියවෙන්නේ. දැක්කද මෙතන ඉවර වෙලා තියෙන්නේ මොකකින්ද? ARE පළවෙනි කැටගරි එක. මේකත් ඉවර වෙලා තියෙන්නේ ARE. මේ හැම එකම ඉවර වෙලා තියෙන්නේ ARE. එතකොට ඔයගොල්ලෝ දන්න මේ අනිවාර්ය ප්‍රොනවුන්සියේෂන් එක R කියන එක තමයි අන්තිමට. හරි. මේක නම් ලේසි. D මේක D අකුර මේක දාරේ. දාරේ කියන්නේ දෙනවා. දීම. දාණයට. ඊළඟට ෆාරේ මේක F අකුර ෆාරේ කියන්නේ කරනවා මොකක් හරි දෙයක් කරනවාට කියන්නේ ෆාරේ ඊළඟට චෙර්කාරේ මෙතන දීලා දුන්න උදාහරණ විතරයි මම කියන්නේ මම නැවත කියන්නේ ඔයගොල්ලන්ට මේට වඩා තියෙනවා ARE වලින් ඉවර වෙන ක්‍රියාපද කියලා චෙර්කාරේ මේක අපිට චෙර්කාර කියන්නේ හොයනවා. නුවටාරේ. පිහිනනවා. ඊළඟට ඒරේ උදාහරණ ටිකක් ගමු. බේරේ dipindere sapere correre accendere මේ දෙවෙනි කැටගරියෙන් ඉවර වෙන නිසා මේ හැම එකක්ම දෙවෙනි කැටගරි එකට වැටෙන නිසා මේ හැම එකක්ම ඉවර වෙන්නේ ERE වලින්. හරිනේ? එතකොට මේක බේරේ බොනවා මේක dipingere dipingere කියන්නේ අඳිනවා කියන්නේ මේ ඇඳුම් අඳිනවා කියන එක නෙමෙයි චිත්‍රයක් අඳිනවා කියන එක තමයි dipingere කියන්නේ sapere sapere කියන්නේ දැනගන්නවා කියන එක ඊළඟට correre කියන්නේ දුවනවා කියන එක ඊළඟට accendere කියන්නේ දල්වනවා කියන එක හැම වෙලෙම මේ දෙක තියෙනකොට මේ දෙකම ප්‍රොනවුන්ස් වෙනවා ඉතාලි භාෂාවේදී
අචෙන්දරේ කියන්නේ දල්වනවා. කෝරරේ කියන්නේ දුවනවා. සපේරේ කියන්නේ දැනගන්නවා. තිපින්දරේ කියන්නේ අඳිනවා. බේරේ කියන්නේ බොනවා. ඊළඟට තුන්වෙනි කැටගරි එක IRE වලින් ඉවර වෙන වචන. මම පොතේ ටිකක් දාලා දෙනවා. නමුත් පොතට වඩා දේවල් අනිවාර්යයෙන්ම පොතට වඩා ව්‍යාකරණ අනිවාර්යයෙන්ම මේ තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඉතාලි භාෂාවේ exist කියන්නේ මේ භාවිතා වෙනවා. හරි. මේකට උදාහරණයක් වශයෙන් කුචීරේ, venire, partire, dire, ඒක හොඳ හැම වෙලෙම පාවිච්චි වෙන එක. ඊළඟට finire, මම හිතන්නේ පහක් ඇති. ඔයගොල්ලන්ට තේරෙනවා ඔන්න තුන්වෙනි කැටගරි එකට IR වලින් ඉවර වෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම ක්‍රියාපදයක් විදිහට ඔයගොල්ලන්ට නිර්වචනය කරගන්න පුළුවන්. මම කියන්නේ දැන් හැම වෙලේම IR මේක සාමාන්‍ය ක්‍රියාපදයක්. නමුත් මේක ක්‍රියාපදයේ කාලාත්‍රයෙන් යෙදෙනකොට මේක වෙනස් වෙනවා. ඊළඟට කාලාත්‍රේ නාමපදයෙන් වෙනස් වෙනකොට මේවා වෙනස් වෙනවා. අර මේ පොතේ අන්තිම පිටුවේ ඔයගොල්ලෝ යනවා නම් මම ඒවා වෙනම ලියලා ඇති. but ඒක වෙනම තිබ්බට ඒක මේ කියන්නේ ක්‍රියාපදේ අඳුනගන්නේ කියන්නේ ක්‍රියාපදයේ මොකක් හරි ක්‍රියාපදයක් ලියලා තියෙනකොට ඒ ක්‍රියාපදය ඒකේ කාලාත්‍රය මත යැපෙනවා, ඒකේ නාමපදයේ මත යැපෙනවා. නමුත් මේ කියන්නේ ක්‍රියාපදයක් ක්‍රියාව අඳුනගන්නේ මෙන්න මේ තුන නිසා කියන එකයි මම මෙතනදී ඔයගොල්ලන්ට කියන්න ඕනේ. ඊළඟට මේක කුචීරේ, කුචීරේ කියන්නේ මහනවා කියන එක. venire, මේක venire, venire කියන්නේ එනවා කියන එක. ඊළඟට partire, partire කියන්නේ යන්න පටන් ගන්නවා. part කියන එක කියන්නේ partire කියන්නේ යන්න පටන් ගන්නවා කියන එක. පිටත් වෙනවා කියන එක. සිංහල වචනයක් නේ. පිටත් වීම. ඊළඟට dire, dire කියන්නේ කියනවා කියන එක. finire, ඒක නම් ඔයගොල්ලෝ දන්නවා ඇති FIN තියෙන නිසා finire කියන්නේ අවසන් වෙනවා කියන එක. අවසන් කරනවා කියන එක නේද? ඒකත් එක්කම ෆිනීරත් එක්කම අද දවසෙත් කියන්නේ අද දවසට නියමිත ලෙක්චර් එකත් ඉවර වෙනවා. අද ටිකක් කෙටි වෙන දවස්වලට වඩා but ටිකක් සංකීර්ණයි. සංකීර්ණයි කියන්නේ මේක ආය ආය බලන්න ඕගොල්ලොන්ට මම කියන දේවල් තේරෙන්නේ නැත්නම් මට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක එවන්න මැසෙන්ජර් එකේ හරි කමක් නැහැ. මේක තමයි අර දෙවනි රීතිය ආරේ ඊරේ වලින් ඉවර වෙන ක්‍රියාපදයක දෙවැනි රීතිය. ලබන පාර අපි ඒ කියන්නේ මම බලනවා ඉස්සලා කොහොමද ඔයගලන්ට තේරෙන විදිය කමෙන්ට්ස් ඔක්කොම බලලා තමයි මම ඊළඟ පාඩම තීරණය කරන්නේ. නමුත් ඒක හතරවෙනි කොටස ඊළඟ පාඩම. ඒක මම most probably ඒ කියන්නේ ගොඩක් වෙලාවට සෙනසුරාදා මම දාන්න බලාපොරොත්තු වෙනවා. නැත්තම් ඊළඟ අඟහරුවාදා තමයි. හරි.
ඕගලන්ට ඒ කියන්නේ සෙනසුරාදාත් නෙවෙයි නම් අඟහරුවාදාත් නෙවෙයි නම් ඒ කියන්නේ ඊළඟට දාන දවස මම ඕගලන්ට අඩු තරමින් ඒ කියන්නේ මොකක් හරි මැසේජ් එකකින් හරි දානවා. ඉතින් ගොඩක් ස්තුතියි ජොයින්ට් වුණාට. ඔයගොල්ලෝගේ කමෙන්ට්ස් වලට ගොඩක් ස්තුතියි. ඔයගොල්ලෝ මේක වීඩියෝ එක බලනවාට ගොඩක් ස්තුතියි. මොකක් හරි දෙයකින් ඔයගොල්ලන්ට ඉස්සරහට යන්න දෙන්න තල්ලුවක් දෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා නම් ඒ අවස්ථාව මග හරින්න බෑ. අපිත් කාර්ය බහුලයි. ඕනම කෙනෙක් පිටරටක ඉන්නකොට ඒක කාර්ය බහුලයි. විවේක තියනවා බොහොම අඩුයි. අනිත් එක සමාජ වැඩ නොකරනවා වුණාට අපි සමාජ වෙන්නේ මොනවාද? දේශපාලනය වෙන්නේ මොනවාද? කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් මොනවාද කියලා අපි කියන්නේ ඩිග්‍රී කරේ නැතුවට හැමදාම අපි දේවල් ඉගෙන ගන්නවා. ඉතින් ඒවා ගැන අව්‍යානස් එක තියාගෙන ඉන්න නිසා ගොඩක් වෙලාවට එක දේවල් වලට යොමු වුණාම කාලේ මැනිපුලේට් කරගන්න අමාරුයි. කාලෙන් පරිපාලනය කරගන්න අමාරුයි. ඒ ගැන බොහොම කනගාටුයි. බට් පුළුවන් තරම් උත්සාහ කරනවා ඔයගලන්ට අවශ්‍ය දෙයක් අවශ්‍ය විදිහට දෙන්න. බොහොම ස්තුතියි ජොයින්ට් වුණාට. ඔයගලන්ට සුබ රාත්‍රියක්. and අපි ඊළඟ සැරේ හමු වෙමු. ආදරේ සිංහලට හැමදාම